චතාරික පිය සටහන් විශ්වාසය අද දවසේ දෙවියන් වහන්සේ තුළ අපිට තියෙන විශ්වාසය ගැන කතා කරන්නට අපි දේව වචනේ යෙසායාගේ පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය බලන්නට යනවා. සදහටම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමානන් ඔබ හැමදා ආරක්ෂා කරනසේක. තිරසාර අරුමුණක් ඇතිව ඔබ කෙරේ බැඳී සිටින සියලු දෙනාහට සමිඳුනි ඔබ සදා ශාන්තිය ගෙන දෙනසේක. මට කල්පනා වුණෝතින් මම හිතුවතින් මේ ජලයට මම බහින්නට ඕනේ කියලා. හැබැයි මට විශ්වාසයක් නෑ මේ ජලය කොයිතරම් ගැඹුරුද කියලා. ඒ අවිශ්වාසය නිසා මගේ හිත දෙගිඩියාවට පත් වෙලා. සමහරක් විට මේ ජලයේ මාව ගිලෙන්නට පුළුවන්. මට විනාශයක් වෙන්නට පුළුවන්. ඒ මම මේ ජලයේ තිල්වන් තියෙන විශ්වාසය සහ අවිශ්වාසය අතර සිතුවිල්ල. අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි ප්‍රේම කරන මනුෂ්‍යයන්ට කොතරම් ආදරෙද කියනවනම් තමන්ගේ සවකීක ජාතක පුත්‍රයාණන් පවා අපේ ජීවිතය උදෙසා අපේ ජීවිත ගැලවීම වෙනුවෙන් ජීවිතය දුන්නා වූ ස්වාමීන් වහන්සේව සිටිනවා. එනිසා කෙනෙක්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන තරම් ප්‍රේමයක් අපිට දැක්කොතින් අපි ඔහු විශ්වාස කරනවා. යේසුස් වහන්සේව විශ්වාස කරන පිණිස දෙවියන් වහන්සේව විශ්වාස කරන පිණිස මේ දවසේදී මා ඔබට ආරාධනා කරනවා. බය නැතුව එක හිතකින් ස්වාමින් වහන්සේව හොයන මනුෂ්‍යයන් තමන්ගේ ජීවිතයේ බොහෝ කාරණාවන් ස්වාමින් වහන්සේ තුළ විශ්වාසවන්තව සිටිනකොට ඒවා අපේ ජීවිතවල යථාර්ථයක්, ඒවා අපේ ජීවිතවල සම්පූර්ණ වීමක් බවට පරිවර්තන වෙනවා. දවසක් යේසුස් වහන්සේ ළඟට මහලේ ස්ත්‍රියක් එනවා. අවුරුදු 12ක පීඩාවක්. හැම තැනකටම ගියා සුවයක් නැහැ. නමුත් ඇය සිතුවිල්ලකට එනවා යේසුස් වහන්සේගේ සලුවේ වාටියට හරි අත ගැහුවොතින් තමන්න සුවපත් වෙනවා කියලා. ඇය රහසින් යේසුස් වහන්සේව විශ්වාස කරා. ඇය රහසින් ඇවිල්ලා යේසුගේ ශරීරයේ ගෑවුනා වූ ඒ සලුවට අත තිබ්බා. ප්‍රේමවන්තේනි, දේවචනය කියන එකෙනෙහිම ඇයව සුවපත් වුණා. යේසුස් වහන්සේ හැරිලා අහනවා කවුද මගේ ඇඟට අත තිබ්බේ කියලා. ඒ වෙලාවේදී ස්ත්‍රිය බයෙන් බිරන්ත වෙනවා. ඇය රහසින් යේසුට අත තිබ්බා. ගෝලියෝ කතා කරලා අහනවා ස්වාමිනේ, මිනිස්සු තෙරපෙමින් හැපෙමින් යද්දී ඔබ වහන්සේ ඇයි අහන්නේ කවුද මගේ ඇඟට අත තිබ්බේ කියලා. යේසුස් උත්තරයක් දෙනවා. මට අත තිබ්බා වූ තැනැත්තිය විශ්වාසයෙන් මට අත තිබ්බා. මට දැනුණ මගේ ඇඟෙන් හනුවසක් ඇයට නිදහස් වෙනවා. ප්‍රේමවන්තේනි, අපි විශ්වාසවන්ත සිතින් යේසුස් වහන්සේට දෙවියන් වහන්සේට අත තියෙනකොට දේව අනුග්‍රහය, දේව ප්‍රේමය, දෙවියන් වහන්සේගේ ආදරය අපේ ජීවිතවලට ගලන්න පටන් ගන්නවා. ඒ නිසා බොහෝ තැන් සුවපත් වෙන්නේ, සුවය ලබන්නේ ඔබගේත් මගේ ජීවිතවල තියෙන විශ්වාසය මත. ඒ නිසා ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. ඔබගේ ජීවිතයේ විශ්වාසය තබන්නට පුළුවන් නම් ඒ ඔබගේත් මගේත් මැවුම්කාරු දෙවියන් වහන්සේ කෙරේ විතරයි. යෙසායාගේ පොතේ ඉතාමත් ලස්සනට ස්වාමින් වහන්සේගේ වචනය අපිට මෙනෙහි කරන සදහටම සමිඳුනි ඔබ වහන්සේ කෙරේ මම විශ්වාසය තබන්නෙමි. ඇයි? ඔයා මාව ආරක්ෂා කරනවා. ඔයා මගේ ජීවිතයේ හැම බලාපොරොත්තුවක්ම සම්පූර්ණ කරනවා. බලාපොරොත්තු බිඳ වැටෙන තැන්වලදී පවා මාවතක් නැතයි කියලා හිතන තැන්වලදී පවා විශ්වාස කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඔබ වෙනුවෙන් මාවත් තනන්නට. දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතයට සුවය ගේන්නට. ප්‍රේමවන්තනි, මේ සියල්ලට පාදක වෙන්නේ ඔබගේත් මගේ ජීවිතවල තියෙන විශ්වාසය. අපි දෙවියන් වහන්සේ කෙරේ එක සිතකින් ස්වාමින් වහන්සේ වදාහන කල උන්වහන්සේ මට ප්‍රේම කළයි කියලා විශ්වාසයෙන් දකින කල ඔබගේත් මගේ ජීවිතේ මිරකල් සිද්ධ වෙන්නට යනවා. හාස්කම් සිද්ධ වෙන්නට යනවා. හාස්කම් දකින පිණිස, ජීවිතේ ප්‍රීතියක් දකින පිණිස විශ්වාසවන්ත හේවායෙක් වෙන්න මේ උදෑසන මා ඔබට ආරාධනා කරනවා. ඔබට
ජේසු පීඨයි.